කස්ටියගේ ප්‍රශ්න විසඳුනාද? ෂේප්ද? මගේ ටික හරි. හරි හරි ඉස්සරහට යන්න යන තව ප්‍රශ්නේ මේවට අහන්න ඕනේ. ඒවට අහන්න ඕනේ. ඔව් ඒවා අහලා අපි ඉගෙන ගමු ඉතින්. ඒක උලක් නැහැ. ඒක තමයි. XRP වල ට්‍රේඩ් එකක් තියෙනවා නම් බලන් ඉන්න මේක වදිලේ අයියේ. ඉස්සෙයි. වෙලා මෙකුත් තියාගත්තා. දැන්ටමත් වෙනවා පේරෝනි මාකට් එක එනවා හොයාගෙන ඒක. මේ දැන් තේරෙනවද මාකට් එක දුවන්නේ ලික්විඩිටිත් එක්ක කියලා? ඔව් දැන් එනවා හොයාගෙන මේක. දැන් ඔන්න මෙතනින් ෆේක් මෙතනින් කරන්නේ ෆේක් බ්‍රේක් අවුට් එකක් දීලා මෙතනින් ෂෝට් ට්‍රේඩ් කාරෝ සෙට් එක ලං කරගන්නවා. තේරෙනවද? ෂෝට් කරන ට්‍රේඩ් සෙට් එක. දැන් ඔන්න එල්ලෙනවනේ දැන් ඔතනින් ඔය ෂෝට් වෙනකොට මෙතනින් සෙට් එකක් බයිනෝකට. ඔන්න ඕම තමයි ඉන්නේ ඊට පස්සේ සෙට් එක. තනිකර අපිව මුලා කරනවා කියන්නේ ඔන්න ඔකට තමයි මාකට් එක. දැන් මේ පේනවා කඩාගෙන එන්නේ මේ. අර මේ වෙලාවේ කී දෙනෙක් ට්‍රේඩ් එක දානවද නේ? ජේන ඔයදී එතනින් ඔය එන්ට්‍රීස් ගන්න ඉඳ තමයි මේ මාකට් එක එන්නේ මල්ලයට. ඇයි මෙතන සෙල් ඕඩර්ස් වැටෙනවා වැඩිනේ. ඒක තමයි. එනවා කඩාගෙන එනවා පල්ලයට. කඩාගෙන ආවට වැඩක් නැහැ. මෙන්න මෙහෙ තමයි අත් සල්ලි ටික තියෙන්නේ උඩ මාකට් එකට ඕන කරන සල්ලි ටික. ලිමිට් ඕඩර්ස් තියෙනවා මෙන්න මේක උඩ. ඔව්. මේක උඩ තමයි ඕඩර්ස් තියෙන්නේ. මම අරකට පෙන්නලා යන්නම්කෝ. අද මම මැෂින් එක ඉස්සරහට එන්නෙම නැහැ කියලා හිතන් හිටියා. දසුන් මැසේජ් එකක් දාපු ඉඳම මං ආවේ ඈ. ස්ක්‍රීන් එක පේනවද? ඔව් පේනවා. ඔකේ. මේ පේනවද මේ හයිස් වලට උඩින් මේ SL තියන් ඉන්නවා සෙට් එක. මන්න ඔප්පු කරලා පෙන්නන්නකෝ. මෙතන අපේ මේ මොකේ මේ 5 මිනිත් ඉන්නේ පොඩ ඉන්න. මේ පේනවද මේ හයිස් වලට උඩින් මේ ඕඩර්ස් තියෙන්නේ මේ ඌ ඈ. ඕඩර්ස් කියන්නේ මේ SL තියෙන්නේ. මම මෙතන මේක නම් ගලවලා ඉවරයි මේක මං හිතන්නේ අරකට ගිහිල්ලාද ආයෙත් ලික්විඩිටි ඉවරයි මේ මෙතන අරගෙන තියෙනවා මාකට් එක මෙතන තියෙනවා මෙතන මාකට් එක රියැක්ට් කරනවා මේ උඩ මේ SL move වෙනවා මේ යන ඕඩර්ස් උඩට වැඩි වෙනවා මේ එන්න එන්න මේ දැන් මේව මෙහෙ move වෙනවා මේ මෙහෙට එනවා මාකට් එක යන්න යන්න පේනවා ගලවගෙන එන්නේ මාකට් ඈ XRP crossing message එකක් ආවා තාම මොනවා හරි මේකේ ප්‍රූෆ් වෙන්න ඕනේද යනවා පේනවනේ එතනින් ගත්ත එන්ට්‍රිය අපි බලමු එතනින් යාට මොකද්ද කරන්න කියලා අපි රෝඩ් බ්ලොක් අපි දැන් රෝඩ් බ්ලොක් එකක් ඕනේ මෙතනින් මාකට් එකට අද එන්ට්‍රිය තියන් SL එක තියන් ඉන්න දැන මොකද තත්ත්වය බලමු අපි රෝඩ් බ්ලොක් එකක් අහු වෙනවා 5 මිනිට් එකට 5 මිනිට් එකේ රෝඩ් බ්ලොක් එකක් අපිට තාම නැහැ එන්ට්‍රිය විතරයි වැදිලා තියෙන්නේ බලමු අපි මොකද වෙන්නේ කියලා තාත් මේ ඕඩර් එකක් තියෙනවා මේක ඇතින්
වෙනවා පල්ලෙහාට. පල්ලෙහාට ඕඩර්ස් තියෙනවා මේ. අපේ එන්ට්‍රි ඇත්තේ මාකට් එක. එන්ට්‍රි තමයි තියෙන්නේ. Good. ඔව් ද කී ලෙවල් එකක ඉන්නේ අපි ඈ. පල්ලෙහාට වැඩි වෙන ඕඩර්ස් එන්න එන්න මේ. ඔයාලට SNR ගන්න මේක ඕනේ නැහැ. මම මේ ඇතුළේ පෙන්නුවේ මම මේකේ ලෙවල් එක ළඟ වෙන්නේ මොකද්ද කියලා. ඉන්න හිතන්න එපා මේක ගැන. අපි ඒක අයින් කරලා දැම්ම ඕන්න. එහෙනම් බලමු අර සෙටප් එකට මොකද වෙන්නේ කියලාද. SNR සෙටප් එකට. අද වොලියුම් එකෙන් ගත්තොත් මාකට් එක හරි. කුජීත නැතුව. බලන්න වතු ටිකක් බීලා එනකම්. පූ. නණ්ඩ තමයි තියෙන්නේ මගේ පුතේ දැන් ඉතින් බයස්ලා එන්නෙන් අඩු වෙනවා. යන්න 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 කියන්න මගේ පුතේ. SL එක දැන් තියාගන්න පුළුවන් මෙන්න මේක යටින්. කිසිම කේස් එකක් නැතුව උතන යටින් තියාගන්න පුළුවන්.
කිරිටි ඉවරයි මගේ පුතේ යන්ටකෝ දැන් උඩට හරි 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 දුවන්න පුතා කවුද දසුන් කෝ ඉන්නවද ඉන්න බලාගෙන හිටියේ. තව මේ සෙටප් එකට අමතරව ඔයාලට අර ඇතුලේ වෙන දේවල් පෙන්වන්නේ අරගෙන හරිද ඇතුලේ වෙන දේවල් ටිකක් තමයි පෙන්වන්නේ දැන් වැඩේ පේනවද සෙටප් එක වැඩ නැද්ද SL එක මෙතනින් කෙලිම මේක හැරුවේ ගමන් SL එක මෙතන හරිනේ වැදුනත් දැන් ඉතින් අවුලක් නැහැ SL එක පොඩිනේ දැන් ඉතින් වැදුනත් අවුලක් නැහැ ඔය යන්න දෙන්න දැන් මාකට් එකට ඔයාලට පෙන්වන්නේ අර මේක මාකට් එකේ ඇතුළාන්ත ඉතින් මේක ඇතුලේ මෙතන දැන් ඔවුන් ආයෙත් අනිත් පැත්තට හරවන මාකට් එක ඒත් මේක ගලවනවා ගලවගෙන යනවා ඔබ ගලවගෙන යනවා කියන්නේ මාකට් එක උඩට ගෙන්නනවා මේ මේ මාකට් එක ඇතුලේ වෙන දේවල් තමයි මේ තියෙන්නේ ඕඩස් ඒ ටික ඔක්කොම ඔය ටික තමයි ඔය තියෙන්නේ අනේ ඉතින් මම ඕඩර්ස් ටික බලන්න නැතුවනේ මම මෙතන සෙටප් එක පෙන්නුවේ ඔය මොකුත් බලන්න නැතුවනේ එන්ට්‍රි මං කියවනේ එන්ට්‍රියට එයි කියලා මේ ලික්විඩිටි ගලවන්න ඔය ආවේ කඩාගෙන පිටගෙන මාකට් එක පිළිවෙලටම ආවේ නැද්ද කියපු විදිහටම සෙටප් එක ලස්සනටම වැඩ කරේ නැද්ද එතන මේක වදිනවා දැන් ඉතින් වැඩ වදිනවා කරා වදිනවා සෙටප් එක. අපේ SL එක මෙහෙන් තියන් හිටපු එක දැන් ඉතින් වැදුනත් කමක් නැහැනේ මේ සත ගානන්නේ මෙතෙන් එනකොට වාගේ ලොස් වෙයි ඕන්න ඇවිල්ලා වැදුනත් ඉතින් අවුලක් තියනවාද ආය සිම්පස් දැද්දා දැන් ඉතින් ආය මං කිය මේව ගලවනවා මාකට් එක උඩට යයි ඔක් ගලවගෙන උඩට යන්න ඕනේ මේ උඩ ගෙන්නනවා මාකට් එක මේ උඩට ගෙන්නනවා උඩට ගෙන්නනවා ආයෙදී තවත් ගෙන්නනවා මාකට් එක තවත් යන්න ඕනේ ඔය යන්නේ විදිනවා පේනවනේ ඉතින් මම මේකට ඕඩර් ෆ්ලෝ සම්බන්ධ කරේ නෑ එන්ට්‍රිය සෙටප් කරලානේ මම ඕඩර් ෆ්ලෝ එකට ගියේ නිකන් පෙන් බලන්න ඕනේ කියලා හිතලානේ ඉතින් ඔය වැඩ කරන්නේ මේ ලස්සන කී ලෙවල් එකක් නෙවෙයිද මෙතන අපි ලස්සන ස්ටෝන් ෂෝන් එකක් නෙවෙයිද මේ තියෙන්නේ පිළිවෙලටම තව සාක්ෂි ඕනද ලයිව් ට්‍රේඩ් ඕනද ඈ තවත් ඔය දැන් තව ටික වෙලාවෙන් මං කියන මාකට් එක හැරෙනවද නැද්ද කියලා උතරින් තවත් යනවා ඉතින් හරවන්න දෙන්නේ නැහැ මෙන්න මේ ඕඩර් එක ගන්න යන්නේ ඕඩර්ස් ටික මෙන්න මෙතෙන් දෙයි මාකට් එක මෙන්න මේකට රියැක්ට් කරනවා ඉතින් ආරෙන් මේ හයි එකට ඒ හයි එකට එන්නෙත් හේතුවක් ඇතුවයි එන්නේ හයි එකට ඒ හේතුව තමයි මෙන්න මෙතනින් ගත්ත සෙට් එකේ ඉන්නේ මෙන්න මේකට වැඩි උඩින් SL ටික තියාගෙන ඔන්න ඔහොම SL තියන් ඉන්නේ දැන් මට බලමු මාකට් එක මොකද්ද කරන්න කියලා තවත් යනවා මේක උඩින් ක්ලෝස් වුණා යන්න ඕනේ මෙතෙන්ට මාකට් එක මෙන්න මෙතන තියෙනවා මේ ඕඩර්ස් පට්ට ප්‍රමාණයක් තියෙනවා පේනවද රතු වෙලා තියෙනවා මේ ලෙවල් එකේ අන්න මේක ඇවිල්ලා ඕන්න උඩට ගයි අදාළ නැහැ දැන් SL එක කෙලිම මෙන්න මේක යටින් තියාගෙන ඉන්න පුළුවන් ආයි ගත් කෙලිම ගින්දර වගේම SL එක උතන මේක ට්‍රැප් වෙන්නේ අපේ TV1 එක හිට් කරගෙන ට්‍රැප් කරනවා නම් ඔන්න ඔතන පොඩි ඉෂුව එකක් ඇයි කොහමද එතන ක්ලෝස් වෙලා තියෙන්නේ මෙන්න මෙතෙන් එනවා මාකට් එක කොහමද ආයේ
මං එහෙම ට්‍රේඩ් එක ගැල්ලුවා නම් මගේ ට්‍රේඩ් එක ඉවරයි මෙතනින්. ලෝන් එක 1 to 2 එකක් නේ ගහන්නේ මම. බලන් ඉමු අපි. මෙතනින් යාර මොකද්ද කරන්න කියලා. කොහොමද තව ටිකක් ඩවුන් වෙනවා ඔක මාකට් එක. ඔන්න දසුන් සෙටප් එක මම ලයිව්ත් පෙන්නුවා ඈ. නෑ කියන්න එහෙම එපා ඊට පස්සේ ඈ. වැඩ කරන්නේ නෑනේ මේ ඔයා කියලා දුන්නේවා මේ මොකක්ද අනේ මේ පිබ් ලෙවල් එකක් දුන්නා එතෙන්ට එන්නෙත් නෑ. හරි 1 minute ඇස් පන අපිට පෙන්නලා තියෙන්නේ ඈ. දැන් කියන්නකො බලන්න මේ වැඩ නෑ පිබුනාචි එකක් දුන්නානේ ඒක වැඩ නෑනේ සර් කියලා එහෙම. දැන් නම් වැඩේ අමාරු නා නේද පොඩ්ඩක්. ටුනාචික හදාගන්න ඕන. කොම සෙට් කළා තමයි අරකට ගියේ මම නිකන් ඇතුළ පෙන්නන්න ඕනි කියලා හිතුණා. නැත්තම් යන්නෙත් නෑ ඒකට. අර ලෙවල් එකට එයි මාකට් එක කොහොමද? වන් මිනිට් ගහලා පෙන්නුවා මට 6 ටයිම් ෆ්‍රේම් බෑ ඇත්තටම 6 ටයිම් ෆ්‍රේම් බෑ ඒක හොද වෙලාවට වාසනාවට XRP එකේ ලස්සන සෙටප් එකක් බිල්ඩ් අප් වෙලා තිබ්බා ඒක වෙලාවටම ගාන්නටම මම අද ට්‍රේඩ් කරන්නේ නැහැ නැත්නම් මම මේක අල්ලනවා මම ට්‍රේඩ් කරන්නේ නැහැම කියලා හිතුවනේ ට්‍රේඩ් එක රන් වෙනවා නම් බය නැතුව මේ SL එක හැම වෙලාවෙම මූව් කරගෙන ඉන්න රන් වෙනවා නම් උදේට එතන දගලන්නේ මොකද මේ මේක ගලවන්න නැති උතන අයිය ගොඩක් ටිකට මෙතන ඕඩර් ටික ගන්න යන්න බැයි ද කී ලෙවල් එක මාකට් එක වැඩ කරලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන චූටි සෝන් එක. එහෙනම් එන්ට්‍රි වැඩෙන්නේ මෙන්න මෙතනින්. දැන් අහන්න බලන්න තියෙන ප්‍රශ්න මොනවද කියලා. දසුන් බය වුණාවද නෑනේ? නෑ දැන් අහන්න බලන්න ප්‍රශ්න. මම ලයිව් ප්‍රූෆ් කරලා පෙන්නුවේ මම මට ආය කියන්න එපා වචනයක්වත්. SL එක එනවනේ උඩට ඉතින් මේ ට්‍රේඩ් එක රන් වෙද්දි මෙතනනේ ඉතින්. මෙතන දගලන්නේ මේ හොදගන්නේ මේ මාකට් එක. දග වැඩක් කරන්න යන්නේ. සැලස්ලගේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙලා තියෙනවා බයස්ලගේ ආයෙ වැඩි කරගෙන තියෙනවා ආයෙ බයස්ලා ගන්න මෙතනින් බයි වෙනවා කොහොමද මාකට් එක ඔන්න දැන් ආයෙ සෙට් එකක් මොකද කරන්නේ එන්න මෙතන රීටෙස්ට්මන්ට් කියලා ආයෙ ලෝන් කර මේ ෂෝට් කරන් ඉන්නවා කට්ටිය ඔන්න ඔය විදිහට ආයෙ ට්‍රේඩ් ටිකක් රන් වෙනවා ඕක පේනව නේද මේ ඕඩර්ස් ටික මෙතන වැරලා තියෙනවා ඒ කියන්නේ මේ හයි එකට වැඩි උඩින් තමයි ඔක්කොම තියන් ඉන්නේ SL එක. මේ බලන්න. මෙතන මේ හයි එක තමයි අතනක් තියෙන්නේ. මෙන්න මේ හයි එක අතර වෙනවද මේ? මෙන්න මේ වික් එකයි මේ හයි ගන්න. ඉතින් ඒකට පන්නනවා SL එක වලට. ඔය. මේ SL මෙහෙ තියන් ඉන්නේ කට්ටිය. අපේ TP1 එක මෙතන තියෙන්නේ. දැන් කවදාවත් ඔයාලා ට්‍රෙන්ඩ් ලයින් ට්‍රේඩ් කරයිද මේ විදිහට මම පෙන්නද්දි S50 අපිට හෙඩ්ලයින් නම් කරන්න. පේනව නේද රියලි මේ ට්‍රෙන්ඩ් ලයින් වල රියලිටි එක ඈ ඇත්තටම අපිත් ඒ දවස්වල මොකද්ද කරේ අපිත් මේ රීටෙස්ට්මන්ට් කියලා ඇත්තටම මේ විදිහට SL එක තියාගෙන අල්ලලා නැද්ද ට්‍රේඩ්
තියෙන්න අල්ලනවනේ මාකට් එක උඩට හරවුවා වුණියන් ආයෙත් එතන මොකද ඒ වෙලා තියෙන්නේ කියලා මේ ඕඩර්ස් ගොඩ ට්‍රෙන් ලයින් එකේම දුවන්නේ කට්ටිය ට්‍රෙන් ලයින් එකටම තමයි දෙන්න යන්නේ ෂොට් එක SL ටිකට දෙන්න යන්නේ ඔය කඩාගෙන විදගෙන ඈ දැන් 60යි 60ක් කප් වෙලා තියෙනවා SL එක අපි මෙතෙන්ට මූව් කරගන්න පුළුවන් දැන් මේ හරියෙන් විතර තියාගන්න පුළුවන් දසුන්නයන් දැන් SNR නියන් ඇඩිට් වුණා වගේද නෑනේ ඉස්සෙන්නාර වරුනේ ප්‍රූෆ්ම කරලා වෙන්න ප්‍රූෆ් එකක් කරන්න මං කියවනේ මං දැන් සද්ද ඉඳන් කොහොමද මේ විදියම තමයි ඈ සද්ද මේ විදියම තමයි ට්‍රේඩ් කරනවා ලයිව් මං සද්ද ඉඳන් එනවා මේ විදියට ට්‍රේඩ් කරන්න ට්‍රේඩ් ගන්න තමයි තියෙන්නේ ඉතින් හැම එකම වැඩ කරන්නේ නැහැ මොකද මං දාන හැම එකම වැඩ කරනවා මං ඇත්තටම දේවාලයක් කරගන්න ඕනේ නේද උද දේවාලයක් දාගන්නවම 100% ගහනවනේ මං ගැහුවේ මෙන්න මේ සෙටප් කෑල්ලට විතරයි ඈ මම මේ සෙටප් කෑල්ලට තමයි මේ ට්‍රේඩ් එක ඇල්ලුවේ මාකට් එක එනවා පල්ලයට අන්න ඇරෙව්වා SL එක අපිට මෙතනම තමයි තියන්න වෙන්නේ SL එක කවන්න එතනින් තියන් SL එක යන්න ඕනේ මෙන්න මේකට යටින් මෙන්න මෙතන මේකට යටින් තමයි SL එක වදින්න ඕනේ හරිද මෙතන යටින් හරි නේද ඇති නේද ඇතිද ඇදසු ඇතිනේ වයිති ගනේ වන්දඩ කොම කරන්නද නේද තව තියෙන එහෙම් පිටින්ම 3ද 4ද වල බලන්න ඒකනි තව කොයිද යාලා එතකොට හිතාගන්න විදි එකන් ගහම් පොඩි සෙටප්යක් 1 මිනිට් ගහපු සෙටප් එකක් තමයි වැඩ කරේ ඉතින් එච්චර එච්චර ඕනේ නැහැ. හැබැයි ඒ සෙටප් එක දැන් ටීචර් වීඩියෝ දෙකේ කියලා දුන්නා වගේ රියල් ඒ ඔයාට ඉස්සරහට යනකොට ඔය වීඩියෝ තුන්වෙනි වීඩියෝ එකේ හරි හතරවෙනි එකේ හරි මට මතක නැහැ මේ සෙටප් එක ලස්සනට මම උගන්වනවා දැන් ඔයාලට එක්ස්පීරියන්ස් එක තියෙනවා ලයිව් මේ සෙටප් එක ඔය සෙටප් ඔයාලට ලස්සන ඒකේ නෑ මේ වගේ සෝන් එකක් ගැන කතා ඊළඟට තුනේ ලික්විඩිටි මට මතක විදියට අන්න ඒ ලික්විඩිටි එකේ තමයි ඔක තියෙන්නේ ලික්විඩිටි ටයිප්ස් එක තියෙන්නේ බලන්න මේ වගේ සෝන් මේ වගේ ලස්සන සෙටප් එකක් මම කියලා දෙන්නද කියලා ආයිද දැන් නැති එක්ස්පීරියන්ස් උත් තියෙනවනේ ඉතින් නේද දැන් මාකට් එක ගයි කොහමද උඩට ගන්නව කොහමද මාකට් එක ආයේ ඔතන යන්න දෙන්නේ නැහැ මේ පල්ලෑ යන්න දෙන්නේ නැහැ මෙතනින් යාට මේ බලන්න මෙතන SL ඔයා හිතනවාද මෙතන SL නැහැ කියලා මේ ලෙවල් එකේ අර එතන තියෙනව නේද මේ බලන්න හයි ඒතර හද රතු වෙලා නැද්ද කියලා
තව මොකද කරන්නේ මෙතනදී කට්ටිය තව වැඩි වෙනවන්න තව වැඩි කරනවා ඇයි මෙතන තව දැන් මේ පේක් බ්‍රේක් අවුට් එකකුත් දුන්න මාකට් එකේ ඔන්න තවත් බහිනවා මෙතෙන් SL එක කොහොම තියාගෙන තමයි බහින්නේ මොකද ටාගට් ඊළඟ ටාගට් ඕඩර් තියෙන්නේ සෑහෙන යටින්නේ එතකොට මෙයා බලන්නේ මේ ළඟම තියෙන ටක් ගාලා මේ ළඟ තියෙන ඕඩර්ස් ටික තමයි ෆිල් කරගන්න බලන්නේ තේරෙනවද එතකොට ඔය SL හන්ටින් කියන්නේ ඔන්න ඕකට තමයි තවත් බහිනවනේ මෙතනින් මේ මෙතන තද්ද රතු වෙලා තියෙන මාකට් එක මේ යන්න දෙන්නේ නැහැ උඩ රේකයි වෙලා තියෙන මාකට් එකේ තෙන්න සෙලර්ස්ලත් එනවනේ මේ අස්සේ රින්ගගෙන මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කළොත් පල්ලයින් තමයි නවතින මෙන්න අන් කරයි ඕවා ඉතින් ගයි මාකට් එක ලස්සන මෙතන නම් අනිවාර්යෙන් ගන්නවා දෙයියනේ මේක ගත්තේ නැත්නම් වැඩකුත් නැහැ දැන් ගහන්න ඕනේ බයි කැල්ලයක් කොද එකක් ආයෙ ඉතින් සර එකක් ගහන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ තව මොනවා හරි මං කියන්න ඕනේ දසුන් ඈ කෝ යන ඕනේ පාර කඩාගෙන මොනවා හරි තව ප්‍රූෆ් කරන්න ඕනේ මම මෙතනින් එහාට මාකට් එක ගැන මේ මම ගත්තා නම් මෙන්න මගේ ට්‍රේඩ් එක මෙන්න මෙතනින් තමයි මගේ ට්‍රේඩ් එක වැඩන්නේ මේ 1.6යි මෙතෙන්ට යනකොට දැන් මෙතන මොකද උනේ එවුන් SL හන්ට් කරා ෂෝට් ට්‍රේඩ් කාරය ඉවරයි මං කිව්වා නේද කට කරනකම් මෙතනින් ඒ උඩට යනවා කියලා බයි කැල්ල එකක් ගහන්න ඕනේ කියලා කිව්වා නේද එක්කනේ අපේ ටාගට් 1 එක ඩන් ඉතින් මෙතන මේක මෙතෙන් ඇවිල්ලා තියෙද්දි ඉවරයි දැන් ගලවනවා ගලවගෙන යනවා තව උඩට යනවා ඔබ පේනවනේ ට්‍රේඩ් කරන්න ඕනේ නෑ නේද අපි මේක මේ මම ගත්තනම් මෙන්න මගේ ට්‍රේඩ් එක ඔයාලා වගේ මේ යටින් අල්ලන්නේ මේ මගේ 1.6යි ඒ කියන්නේ ඩොලර් එකක් රිස්ක් කරා නම් ඩොලර් 6ක් ප්‍රොෆිට් මේ කෑල්ලෙන් මම පේනවනේ කැල් 3යි ගැව්වේ 1 මිනිත් වල අපේ SL එක ටන් ඔව් මා අදට ඇති නේද ලෝක තමයි කියන්නේ මාකට් එක ගැන හරියට එක්ස්පීරියන්ස් කරන්න කියලා තේරුණාද එහෙනම් අපි ඉගෙන ගත්තේ ඔය ප්‍රතිඵල තමයි මේ එළියට පෙන්වන්නේ ඈ මම කට කරන්න මට තව ටිකක් තියෙන ඉගෙන ගන්න ටිකයි ශස් නෙවෙයි ඉවර වෙන්න කම් ඉවර වෙන්න තව ඔයාලා ඉගෙන ගත්තේ මොනවද දැන් කියපු ලෙවල් එකක්වත් අර මේ කී ලෙවල් ගැන වීඩියෝ එකක් තියෙනවද කී ලෙවල් කී ලෙවල් ගැන කී ලෙවල් ගැන වීඩියෝ එකක් නැහැ කොහෙවත් මේ SMC වල ඒක තිබුණාද SMC වල ඇති මට මතක නැහැ මේ පේනවනේ මේ දැන් කෝ අර මෙතන තියන් හිටපු සෙට් එක ඒවා අයින්ද මේ තව ඉන්නවා මෙතනත් ඉන්නවා මේ තව ඉන්නවා උඩ මෙන්න දැන් ලෝන් කරන් ඉන්න සෙට් එක මෙතෙන්ට බහලා ඉන්නවා මේ නේද මාකට් එක රීඩ් කරලා කියන්නේ උකට තමයි හරි ප්‍රූෆ් කරලා පෙන්නුවේ ඔන්න මං කිව්වා මෙතන යනකොට බයි කැරල් එකක් ගහන්න ඕනේ කියලාත් කිව්වා ගැව්වනේ ඒ විදිහටම ඉතින් ඔතනින් තියන් හිටපු කට්ටියත් ඉවරයි මාකට් එකේ බය වෙන්න ඕනේ මේ වගේ දේවල් වලට මේවා තමයි ඇත්ත මාකට් එකේ තියෙන හරිනේ අපේ TP ඩන් එක හරි 1 minute setup එකක් ගහලම 0.90ක් අප් වෙලා තියෙනවා
නෑ මේක හරවයි දැන් උඩින් මේම කොහොමද මාකට් එක. මාකට් එක එනවා ආයේ මේ මෙතෙන් එනවා. මේ ලෙවල් එක ගයි ආයේ. ඔන්න ඔය ලෙවල් එක. ඒකෙත් FPG එකක් තියෙනවා මෙන්න මෙතන FPG මෙන්න මේ ලෙවල් එක ගයි. ඇති නේද අදට මම පෙන්නුවා දේවල්. මේ ෆුට් ප්‍රින්ට් පැත්ත ගැන හිතන්න එපා මොකුත්. ෆුට් ප්‍රින්ට් එකක් ගැන හිතන්න එපා. මම ඔයාලට ඇතුළේ පෙන්නුවා විතරයි. ඔයාලට දැන් තේරෙනවද මේ SNR setup එකක් වැඩද නැද්ද මේව ලස්සනට මේ ෆුට් ප්‍රින්ට් උනත් SNR setup එකක් නෙවෙයි වැඩ කරේ මාකට් එක. වැඩ සෙල්ලා සෙටප් SNR setup මම ෆුට් ප්‍රින්ට් එක පෙන්නුවේ මේකේ ඇතුළේ ඔයාලට වෙන සිද්ධි අර ලික්විඩිටි අර නෑ කියලා හිතනවනේ දැන්. දැන් අර අපි කටින් කිව්වට මම කටින් කිව්වට මේ ට්‍රෙන්ඩ් ලයින් වල ලික්විඩිටි දෙනවා කියලා කිව්වට විශ්වාස වෙන්නේ නෑනේ. තේරුණාද? දැන් තේරෙනවද ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදුනොත් ලික්විඩිටි අනිවාර්යෙන් තියෙනවා කියලා එතන. ඔන්න ඕක තමයි මම ප්‍රූෆ් කරලා මට පෙන්වන්න ඕන වෙලා තිබ්බේ. මම ඒකත් පෙන්නලා දුන්නා ඔන්න මාකට් එකේ. මේ හැමතැනම ට්‍රැප් කරා මාකට් එක. මෙතන හිටපු සෙට් එකම බැස්සෝ ඉවරයි නේ. ආයෙ ඉතින් එන්න දුන්නේ නෑ මාකට් එකට. මේක මගේ සෙට් මං ගැහුවා නම් මේ රේට් එක ගහන්නේ මම වුණා නම්. දැන් ඔයාලා ඔන්න SNR setup එක. ආයෙ මේකේ කී ලෙවල් එකත් හිතටම මේක නිකන් අපි නිකන් මෙහෙම හිතමු නිකන් මෙතෙන් එන්ට්‍රි මේ පළවෙනි ටාගට් එක අපේ ෆයිනලි කියලා හිතමුකෝ. 1 minute ඉන්න 1.8යි 1.8යි කියන්නේ ඩොලර් එක 7 ගාණක් ප්‍රොෆිට් එක. මෙතෙන් දෙයයි මාකට් එක කොහමද? හරි දැන් අහන්න බලන්න ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මොනවද තියෙන්නේ? බය වුණා ප්‍රශ්න බය වුන්නේ නෑ නේද? ඔය රියැලිටි එක පෙන්වන්නේ මාකට් එකේ. ඔයාලා නොදකින පැත්තක් පෙන්වන්නේ ඔය. තේරෙනවද? ඔයාලා හිතේවත් නෑ නේද ඕක ඇත්තක් කියලා මේ කොච්චර කිව්වත්. අර හිතන් නෑ ඔයාලා හිතන් හිටියද මං අර ට්‍රෙන්ඩ් ලයින් වල මේ ලික්විඩිටි තියෙනවා මේ ලික්විඩිටි පල්ලෙන් ගන්න කියද්දි ඔයාලට හිතුණාද ඒක නිකන්වත් ඇත්තටම ඇති කියලා හිතුණානේ නැතුව ඇති කියලා හිතනව නේද මෙහෙම කියද්දි මම නිකන් පෙන්වන්න නැතුව කිව්වොත් ඔයාලා ප්‍රූෆ් එකක් නැහැනේ ඔයාලට මම මෙහෙම ලික්විඩිටි මේ ලෝ එක යටින් ලික්විඩිටි තියෙනවා කියලා කිව්වට ප්‍රූෆ් නැහැ හැබැයි ඔන්න මම ප්‍රූෆ් කරලම් පෙන්නුවා ට්‍රෙන්ඩ් ලයින් එකක් අස්සේ ට්‍රේඩ් කරන උන්ට කෙලවෙන විදිය ට්‍රෙන්ඩ් ලයින් එකක් තියාගෙන ලික්විඩිටි නැතු දැන් සමහරක් අය ට්‍රේඩ් ගන්න මෙන්න මේ තැන් වලින් මෙන්න මේ තැන් වලින් අරගෙන මේක යටින් තමයි SL එක තියාගෙන ඉන්නේ. ඈ ඔතනින් එකයි. ඉතින් මෙතනින් ෂෝට් ට්‍රේඩ් කාරය මේක රීටෙස්ට් කරද්දි මෙතනින් බහිනවා. ඔන්න SL එක මේක උඩින්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දෙපැත්තටම කෙල්ල නේද? අපි දන්නෙත් නෑ. අපි කොහෙන්දෝ මන්ද එන්ට්‍රියක් අරගෙන අපි යන ප්‍රොෆිට් එක පැත්තට. මීට වැඩි ඕනේ මොනවා හරි. මේක මම ස්ක්‍රීන් රෙකෝඩ් එකකුත් දාලා තියෙන්නේ නෑ සමහරක් නෑ සිරාටම දැන් මම ට්‍රේඩින් කරන්නේ නෑ කියලා හිතනවනේ මම කෝස් කාරයෙක් විතරක් කියලා හිතනවනේ අර ඒ කට්ටියට පොඩි ඔගේ පොඩි ෂෝට් කැල්ලක් දාන්න ඕනේ නේද මේ සෙටප් එක මාර ඇකියුරේට් නේ මේ සෙටප් එක ඇකියුරේට් ඉඳන් මම බය නැතුව මං කිය මෙතනින් එන්ට්‍රියක් දා ගන්න පුළුවන් කියලා එන්ට්‍රිය ගත්තේ නෑ මම අද ට්‍රේඩ් කරන්නේ නැත්තම් මම කරගෙන මෙලා හැරෙනවා මම බය නැතුවම ගන්නවා එනවා මට ඉන්නවා මේ කට්ටිය පෙන්වන්න සෙට් එකක් ඉන්නවා මම කෝස් කාරයෙක් විතරක් කියාගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ ඒ විශ්වාස කරන්න බෑ අපි ට්‍රේඩ් කරනවා කියලා අර කෝස් වල සල්ලි වලින් තමයි අපි ජීවත් වෙන්නේ කියලා හිතන් ඉන්නේ එතකොට මේ එතකොට ඈ පැටර්න් වලට වදින්නේ නැද්ද? පැටර්න් වලටත් ඔය සිතේම තමයි වෙන්නේ මම දැන් අතන ඉස්සෙල්ලත් කිව්වා නේද මේ මාකට් එක මෙතෙන් දෙයි කියලා ආව නේද ලස්සනට ඔව් අයියා පැටර්න් එකක් ගත්තා ආයි ඈ ට්‍රෙන්ඩ් ලයින් එකක්ම හදාද යන්නේ නේද ආයි ලික්විඩිටි ලික්විඩිටි තමයි හදාලා යන්නේ මං ඉස්සෙල්ලා කිව්වනේ මේක මෙතෙන්ට යනකොට මං කිව්වනේ ආයි මේක මාකට් එක මෙතෙන්ට එනවා කියලා මේ ලෙවල් එකට මතක ඇති ඔයාලට ඕඩරේ පෙන්නද්දි මෙතන FPG එකක් තියෙනවා මෙතන ඕඩරුත් තියෙනවා මෙන්න මාකට් එක ආයෙ ගත්තා උඩට නන්නේ යන්නේ තේරෙනවද වැඩේ දැන් ඔය රියැලිටි පෙන්නුවේ ඇතුලේ ඈ
මේක උන මම රෙකෝඩින් මෙතන නෑ කියලා කිව්වනම් මම රෙකෝඩින් එක තවමත් රෙකෝඩ් වෙනවා නෑ මෙතෙන්ට එන්නේ නෑ කියලා කිව්වේ වචනයක් තිබ්බනම් එහෙම ලර්නින් කරන්න කරොත් ගහන්න බැරි නෑ මේ මැච් එක ඉගෙන ගන්න කියන්නේ හැම වෙලාවෙම ඇවිල්ලා නිකන් ඉන්න ගමන් හරි අහලා බලන්න මොනවද මෙතනින් වෙන්නේ මොකද්ද මේක රියැලිටි එක කියලා චාට් පැටර්න් ගත්තත් ඔය සෙතේම තමයි ඇත්තටම කරන්න ඔය සෙතේම තමයි ඉතින් මේකත් මේ මෙතන ඉඳන් ගත්තොත් එහෙම මෙතන මම හිතන්නේ මන්න මතකත් නැහැ චාට් පැටර්න් කියන්නේ මොනවද කියලා මේක නිකන් පැනල් එකක් වගේ නේද මට නෑ මේක ට්‍රයැන්ගල් එකක් නේ ට්‍රයැන්ගල් ඉතින් ඔය ASCII ට්‍රේඩ් කරනවනේ කට්ටිය ඕකේ ASCII දැන් මෙතනින් ඇත්තටම මෙතනින් මේක බ්‍රේක් කරද්දි කට්ටිය ගන්නවනේ ෂෝට් ට්‍රේඩ් එක ඉතින් ට්‍රයැන්ගල් එක බ්‍රේක් අවුට් වුණා පල්ලයට ෂෝට් වෙන්න කියලා ඒත් SL එක යාලට ෂොට් එක දෙනවනේ මේ මෙතන වදිද්දිත් මෙතනිනුත් ඉන්නවා කට්ටිය. ඒ කියන්නේ මෙහෙනුත් SL එක තියන් ඉන්නවා සෙට් එක. ට්‍රයැන්ගල් වලටත් මේ ට්‍රයැන්ගල් ඇස්සෙත් මම පට්ට ආසයි ට්‍රයැන්ගල් ඇස්සේ රේට් කරන්න. මේ වගේ ඇස්සේ. අපි දන්නවා මේ මාකට් එක හැදෙද්දි මේ දැන් මෙතෙන්ට උනත් එනකොට අපි දන්නවා මාකට් එක මෙතෙන්ට යනවා මෙතනින් තමයි හරවන්නේ කියලා. මෙතෙන්ට මේක වදිද්දි දැනගන්න පුළුවන් මෙතනින් ආයි මාකට් එක අප් වෙන්නේ නැහැ කියලා. මේ දැන් තවත් ට්‍රයැන්ගල් මේ තවත් මේ chart pattern හදන්නේ මේ බලන්න. තවත් මාකට් එකට කට්ටියව ගෙන්නන්න තමයි මේ දගලන්නේ. තේරෙනවද? මෙතනොත් දැන් ලෝන් කරන් ඉන්නවනේ ඔන්න ඔහම තියන් ඉන්න සෙට් එක. ඔව්. ඕකටත් ගෙන්න ඕකට ෂොට් එක දෙනවා. මට අර තිබ්බන හරි මං කට් කරානේ ඒක. කොහොම හරි කවන්නේ SNR setup එක ඔලුවට ගියාද නැද්ද කියලා විතරක් මට කියන්නකෝ. මට තේරුණා. ගියා කියන්නේ වැඩියනුත් එක්ක ගියා නේද? ඔව් තියා බරයි වගේ දෙන්න. තාර වැඩි අර ෆුට්ප්‍රින්ට් පැත්ත ගැන හිතන්න එපා. ෆුට්ප්‍රින්ට් ගැන හිතන්න එපා. අර මම පෙන්නපු දේවල් හිතන්න. මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. මෙතෙන්ට එනවා. මෙතනුත් කට්ටිය එනවා. අන්න ඒ ටික ඔයාලා ගොළුවට දාගන්නකෝ. තේරුණාද? අන්න ඒ ටික ගොළුවට වැටුනම ඔයාලා නිකම්ම ට්‍රේඩ් එක කැච් කරගන්න පුළුවන් කොතනින්ද කියලා. දැන් මම මෙතනින් කියපු එකක්වත් වැඩ කරේ නැතුව ගියාද? කියපු විදිහටම ඔක්කොම වැඩ වුණා නේද? මම මාකට් එක මෙන්න මෙතන තියේදී තමයි මං කිව්ව ඔක පල්ලහැට එනවා මේ ලික්විඩිටි ගලවනවා කොහොමද? ওই ලික්විඩිටි ගලවගෙන මාකට් එක උතනින් අප් කරයි. මෙතනින් ෂෝට් ට්‍රී ටෙස්ට් කරද්දි කිව්වා ෂෝට් එක කොටුත් කට්ටිය ගයි ෂෝට් ට්‍රේඩ් මෙතනින් අරගෙන SL එක මෙතනින් තියාගෙන ඉදී කියලා. ඉතින් කට කැරනකම් කියපුවා හරි ගියේ නැද්ද? හරියන්නේ මම මාකට් එක යවුවා වගේ නේද? තව බලන් හිටියම මම මෙතන මේ ට්‍රේඩ් එක හිටියනම් මට මෙතන එක්සිට් එකක් ඇති මට නෑ මේකේ බලන්න නෑනේ එක්සිට් එකක් ඇති මේ වොලියුම් එකේම ගැන දන්නවද මාකට් එකේ මේ වොලියුම් එකක් තියෙන්නේ ඇයි කියලා ඔය කොහෙද එතකොට හිතා ගන්නකො කොහෙද ඉන්නේ කියලා දැන් ඒ තාම මේ රේන්ජ් එක තාම ගලවන්න බැරි වුණා මාකට් එකට මේ මං කියපු රේන්ජ් එකෙන් උඩට යන්න බෑ උඩට පල්ලයට තාම ගලවන්න බැරුව ඉන්නේ මෙතන ඕඩර්ස් ටිකක් වෙලා තියෙනවා කියන්නේ ආයෙත් යනවා අර ආයෙත් එතනින් උඩට ගන්නවා මේ ඒ ලෙවල් එකට එනවා ආයෙ උඩට රදිනවා කියන්න බෑ ආයෙත් උඩට අර යන්න දෙන්නේ නැහැ එතනින් එහාට උඩට හරි පල්ලයට හරි එන්න මෙතනින් කට්ටිය දාගෙන ඉන්නේ ඕඩර්ස් ඒ කියන්නේ හරි මේ එන්ට්‍රි එක ගත්තේ නැහැ මම මේ එන්ට්‍රි එක පෙන්නන්න ප්‍රූෆ් කරා එන්ට්‍රි එකක් සෙටප් කරලා ලස්සනට ප්‍රූෆ් කරලා පෙන්නුවා ඉතින් මේ තාමත් ඒ මම පෙන්නන් හිටපු ලෙවල් එක තාමත් බ්‍රේක් කරගන්න බැරිලා දැන් අප් වෙනවා මගේ කේස් එක ඉතින් ඔය වගේ ඉතින් වැඩක් නැහැ ඉතින් ඔය ගැන කතා කරලා ඇති නේද අපි යන් අදට ප්‍රශ්න වලට උත්තර ටික ආවනේ කවුරුල් නැහනේ හරි තේරුණා වෙන මොනවා හරි කියන්න තියෙනවද අවසානයේ හරි අවන්තිමේටවත් සුපිරිම තමයි මේ මං ගියා නියන් මේ තාමත් මං කියපු ලෙවල් එකට එන්න බැරුව මේ යනවා මාකට් එක. ඇයි මෙතන ඕඩර්ස් වැඩි? ඕඩර්ස් වැඩි වුණාම මාකට් එකට යන්න බෑ පල්ලයට. ඉතින් මේ ගිහිලා තියෙන උඩට. කොයි ඉතින් ඕව තමයි ඉතින් මොනවා කරන්නද ඉතින් අපි ඉතින් පැත්ත කරලා පාඩුවේ බලන් ඉන්නවා මිසක්.
මගේ ට්‍රේඩ් එක නම් මගේ එකට 6ක් තිබ්බා ගෙලිම ගෙඩි පිටින් මම මෙතනින් ඉන්නේ අල්ලන්නේ මම මෙතනින් සෙටප් එකකුත් දාලා දිනවා පෙන්නුවානේ ඕ මෙස්සෙල් එක දාලා ඊට පස්සේ පල්ලෙන් දුව මෙන්න මේ අරින් දුව දෙන්න ටිකත් එකට 6ක් තිබ්බා මගේ එකේ ගෙලිම ඔන්න ඕ මෙස්සෙල් එක තියන් ඉතින් කිසිම කේස් එකක් නැතුව ට්‍රේඩ් එක ආවා මේ තාම දුවන්න අර ට්‍රයැන්ගල් එකට දුවන්නේ මේ මෙතන හදලා තියෙන ට්‍රයැන්ගල් එක අස්සේ තමයි මේ දුවවන්නේ අර තවත් ගන්න උඩට අර අලුතෙන් බලන් ඉන්න කොල්ලොන්ට වීඩියෝ එක අපි රිලීස් කරනවා එළියට ඔයාලගේ වචනයක් ආ සුපිරියක් තමයි ඉතින් අයි මීට වැඩිය දෙයක් නෑ ඉතින් මං ගාව මට පුළුවන් දේ ඔන්න මං කියලාත් දෙනවා උගන්නලත් දෙනවා පෙන්නලත් දෙනවා රියැලිටිය ආයි මට මෙතනින් යාට කරන්න බෑ ඉතින් මීට වැඩිය දෙයක් ඕනේද මාකට් එක ගැන දැන්ට නම් setup හොඳට එක මේ- ඒක තමයි ඉතින් කරන්න තියෙන්නේ ඉතින් අපි 60 ඉඳන් ලයිව් වෙනවා මම ලයිව් 60 ඉඳන් එනවා මාකට් එකට 60 ඉඳන් මේ විදියම තමයි ඉතින් පැය 24 ම හරි ඉදී මේ විදිය මාකට් එකක් දිහා බලාගෙන වත් ගන්නවා හරියනම් මේ අපි එන්න මට මේ වීඩියෝ කෑල්ලේ ෂෝට් කෑල්ලකුත් හදන්න තියෙනවා ෂෝට් කෑල්ල ටික පැයක් තියෙනවා වීඩියෝ එක thank you මෙහෙම කියලා දෙනවට මං කියවනේ මගත් එක ලයිව් එකකට ආවොත් විනාඩි 5ක් ආවත් විනාඩි 5 ඉගෙන ගන්න දේවල් තියෙනවා හරි දැන් ආවේ දසුන් ආවේ QM එක අහගෙන ආනද්ද මං අතර මැකන මං ආවේ. දසුන් ආව මට මේ අයියා QM එක දන්නේ නැහැ කොටද මම ලයිව් එකක් ගෙන්න ගත්තා ලයිව් එකට ඇවිල්ලා දසුන්ට QM එකට වැඩිය 100ක් විතර දේවල් ඉගෙන ගත්තා ඒ අස්සනේ මටයි QM එකක් ඉගෙන ගන්න ආවා තිබුණා අජිත් හම්බුණා ඊට පස්සේ රියලිටි එන්ට්‍රි setup එක මාකට රියලිටි එක අපි ඕක ඒ වෙලේ හදිද ගන්නේ ඈ ඒ වෙලේනේ ඕක ඇනලයිස් කරගත්තේ නැත්තම් setup එකක් මේව කරේ නෑනේ අපි ඒ වෙලේ තීර විදියට මාකට මෙතන මම මෙතන පල්ල මේ ලෙවල් එක දකිද්දිනේ මම දැක්ක මෙතනින් පොද සෝන් එකකුත් මාක් කරේ 5 මිනිත් ගිහලා මේව 5 මිනිත් ඔව් ගිහලා ලයිව් නේ 5 මිනිත් නේ 1 මිනිත් වෙන්න ඕන ලයින් මේ 1 මිනිත් එකේ මේ 1 minute 1 minute මේ තියෙන මෙන්න මේ සෝන් එකට අපි ගියුවේ මේ අන්න ඒකට මෙතන තියෙනවනේ ඉතින් ඕවරෝල් අපේ TP ඩන් 1 එක ඩන් නැතිනේ ඉතින් දවසට එකක් ගහගත්තත් ඔය වගේ ඉතින් මේ 1 මිනිට් ඈ මම 1 මිනිට් ඒකයි මේ මෙච්චර මූවමන්ට් තියෙන ඕක නිකන් ආය ටයිම් ෆ්‍රේම් එක ඇල්ලුවන මේක තවත් අල්ලන් ඉන්න තිබ්බ දිගරාරාට මේක ඉතින් සෙනික පැත්තට ගහනවනේ ඉතින් උඩට යනවා ආයි මෙහෙම සයිඩ් එකක් ඇවිල්ලා ඔහොම යන්නේ උඩට වැඩි 1 මිනිට් අමාරු ඉතින් මට ඇති මට අර ගහපු අර මං චූටි සෙටප් එක දාපු කෑල්ලත් මට හොඳටම ඇති ඈ එකට 6ක් කියන්නේ මං අර ඩොලර්ස් 10 ගහපු මැච් එක ගවන ඩොලර්ස් 3ක් ප්‍රොෆිට් ඕකට විශ්වාස කරනවද ඔන්න දැන් ආයේ මට අරක බලුවා නම් මට මෙතනින් වෙන දේත් කියන්න පුළුවන්. මම දැන් මෙතනින් බහගෙන ඇති කට්ටිය දැන් ওই පල්ලයට අල්ලගෙන. පල්ලා එන්නේ මේ ලෝන් සෙට් එක ගලවන්න. මෙතන මොකක් කර මේ ලෙවල් එකකින් ගලවයි. මේ ඒකට නිකන් එක්සැම්පල් දැන් නිකන් ඒක නම් මං හිතන්නේ මේක වැඩ කරයි කියලා එකක් වැඩ කරලා ආයෙත් වැඩ කරන්නේ නැති වෙයි කොහොමද? එන්න මෙතන ඊට වැඩිය සෙටප් එකක් තියෙනවනේ මේ. වන් මිනිට් ගහන්න එපා කවුරුත් ඈ මේ මං ගැහුවට ඔන්න කියලා තියෙන්නේ ඈ හරි අරයා කාන 1 මිනිට් ගහගත්ත මේ මට බැරි මොකද්ද කියලා ගහයි ඊතයි ඊට පස්සේ මේ 1 මිනිට් මේ එක්ස්පීරියන්ස් කරලා ගහන්නේ ඈ නැතුව නිකන් නෙවෙයි ඊට පස්සේ ඊතයි අම්මට සිරියනවා මට බැරි මොකද 1 මිනිට් ගහන්න කියලා බැලලා ඔක්කොම කෙලවගෙන ඉදී ඊට පස්සේ උදට ආයි සිංහලෙන්ම කිව්වේ ඒකයි ඈ
තේරෙන සිංහලෙන්ම කියලා දුන්නේ ඒකයි. කරගන්න එපා ඒ වගේ ගොන් වැඩ නම්. අය ටයිම් ෆ්‍රේම් යූස් කරගන්න. අය අවවාදයක් දුන්න ඕනේ නැහැ. පස්සේ ඊට පස්සේ මට කියන්න එපා අයියා 1 minute වැඩ නැහැ නේ කියලා. මට 1 minute experience එක තියෙන හින්දා මට ගැව්වා ඇකි. ඔයාලට නෑනේ ඒක experience එක මදිනේ. ඒක තේරුම් ගන්න දෙයියනේ ගහන්නත් ඒවා 1 minute හුරුවක් නැතුව ඈ. අනික 1 minute අමාරුයි සෙල්ලම් කරන්න ගොඩක්. ටග්ගල කැඩල් මූව වෙනෝනේ මූව් වෙනවා කියන්නේ සනික සල්සට යනවා. ඒකයි ගහන්න එපා කියන්නේ ඔයාලට ඒක හරි අමාරුයි. දැන් මම නම් ගෝල්ඩ් පවා ගන්න 1 minute සෑහෙන කාලෙක දැන් මම 1 minute ගානින්ද මට අර හුරුයි ටක් ගාලා. ඔයාලට ඒක නෑනේ එතන. අචින්ති දම්පි භවති වේ නේද? ඊට පස්සේ වොලට් ටිකක් පුෂ් කරගෙන මට ගියා ඊට පස්සේ අයියා 1 minute නේ ගැව්වේ වැඩ කරේ නෑනේ කියා ඊට පස්සේ මට ඉතින් කියන්න දෙන්නේ ඉතින් මා එක්ස්පීරියන්ස් එක තියෙනවද කියලා අහන්න විතරයි ඉතින් මට වෙන්නේ ඉතින් වෙන අහන්න දෙයක් නෑනේ ඉතින් ඒක හොඳට තේරුම් ගන්න ඒකින්ද මේ අහුවෙන හැම එකටම ගහන්න යන්නත් එපා මේ පිළිවෙලට හැදෙන සෙටප් එකකට විතරක් ගහන්න ජෙනුයින් හැදෙනවනේ මේ වගේ ලස්සනට සෙටප් එක ඒ වගේ සෙටප් වලට ගහන්න බලන්න පිළිවෙලට එතකොට ඔව අහුවෙනවා ලස්සනට කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට හරියනම් මම යනවා කැපෙනවා නං ඈ අදට මම මේ අද රිලැක්ස් එකේ ඉන්නම් කියලා හිටියා මදයි රිලැක්ස් කොයිද පැය දෙකක් මම මෙතන තව කොයිද රිලැක්ස් වෙන්නේ ඉතින් සින්දුවක් එහෙම දාගෙන හිරාවරම සින්දුවක් එහෙමත් දාගෙන හිටියා අද ගේම් එකක් එහෙම ගාගෙන මේ සින්දුවක් එහෙම නෝමල් එකේ අහගෙන පාඩු ඉන්නම් කියලා හිටියේ කොහෙද ඉතින් දසුන්ලත් එක්ක බෑනේ කරන්න මෙව්වා අවුලඩ්ඩා මේ ඕනෙලා කතා කරන්න බය වෙන්න එපා මැසේජ් එකක් දාලා දන්නේ නැද්ද යන්නම් අහන්න එන්න ලයිව් එකට කෙලින්ම අහලා ලයිව් එක කර කතා කරන්න මැසේජ් දදා දගලන්න එපා බොරුවට මම කැමතිත් නෑ chat කරන්න කෙල්ලෝ වගේ ඉතින් එකවර කෝල් එකක් කරේ මැසේජ් එක මේ ටක් ගාලා ලයිව් එකක් කරේ ඕනේ කියලා කියන්න එනවා මම සෙනිය දෙන්න හරි එහෙනම් අදට ඇති ආයෙ